අපේ YouTube channel එකෙන් ඔයාලට අරගෙන ඉවිල්ලා තියෙන්නේ අම්මලා ගොඩාක් plan කරලා කරන වැඩක් තමයි බබාට අමතර ආහාර දෙන එක. ඉතින් ඊට කලින් අරගෙන ආව ඔයාලට අමතර ආහාර දෙන්න මොනවද අපිට අවශ්‍ය වෙන බඩු කියලා. ඉතින් බලමු මම මගේ බබාට මාස 4කමාරෙන් පටන් ගත්ත අමතර ආහාර දෙන්න. ඉතින් මට ඕන වෙච්ච බඩු මොනවද කියලා බලමු. ඉතින් අපිට මුලින්ම ඕන වෙනවා බබාගේ කෑම හදාගන්න භාජනයක්. ඉතින් මේකට ගන්න පුළුවන් මැටි ඇතිලියක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් non stick භාජනයක් ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් baby rice cooker එකයි. ඉතින් මම නම් ගත්තේ මැටි භාජනයක්. මේකේ ඇතිලියයි ඒක වහන්න පියනකුයි ගත්තා. ඉතින් අනිවාර්යෙන් බබා කෑම හදද්දී අපි වහලා තමයි කෑම එක හදන්න ඕනේ. ඊට පස්සේ පොල් කටු හැන්දක් ගත්තා. බබාගේ කෑම එක හදන්න හින්දා ගොඩක් හොඳයි පොල් කටු හැන්දක් පාවිච්චි කරන්න. හරි ඊළඟට අපි බලමු අපිට ඕනම දෙයක් තමයි බබාට අපි දැන් මුල්ම කාලේ දෙන්නේ මෑෂ් කරලානේ. ඉතින් ඒකට තමයි මම මේ සෙට් එක ගත්තේ. මේකෙදි මේ දල තියෙනවා. එතකොට මේ සෙට් එකේ මට හම්බුණා කෑලි 6ක් තියෙනවා. ඒක ටිකක් අඩු එකක් තියෙනවා. මේක මේ ප්ලාස්ටික් දල නෙමෙයි යකඩ දල තියෙන. ඒ වුණාට ඉතින් මේ අර මෑෂ් කරද්දී බබාගේ කෑම වලට එහෙම එකතු වෙන්න පුළුවන්. මේකෙන්ද මම ගත්තේ මේ සෙට් එක තමයි. මෙන්න මේ විදියට තියලා මේ කෑම අපිට මේ කුඩට දාලා හොඳට මත් ගා ගන්න පුළුවන්. මේ විදියට තමයි මම නම් පාවිච්චි කරන්නේ. ඉතුරු ඒවා නම් පාවිච්චි කරේ නැහැ. මේක එහෙම අපිට ගන්න පුළුවන් ජූස් හදාති බබාට. ඒත් එක්ක මේකෙන් මෙහෙම කෑම දාලා අපිට වහලා තියන්න පුළුවන්. ඒකට තව මෙන්න මේ ටූල්ස් 3ක් හම්බුණා. ඒක නම් මම පාවිච්චි කරේ නැහැ තාම. මේකත් මම පාවිච්චි කරනවා බබාට පළතුරු එහෙම දෙද්දි කෙසෙල් ගෙඩි එහෙම පොඩි කරන්න. මේක මම බේබි ෂොප් එකකින් ගත්තේ. ඒක 1200ක් වුණා. ඔයාලට පුළුවන් මේ බලලා ගන්න. මේ ගොඩක්ම ප්‍රයෝජනවත් මේක නම්. ඊළඟට මම ගත්ත මෙන්න මේ බෝරොසිලිකේට් බොක්ස් එක. මේක මම ගත්තේ ඉතින් මම වැඩට යනකොට එහෙම බබාට මම කෑම දාලා යන්න පුළුවන් මට. ඒක වගේ එතුන් මේක වුණා 550ක් වුණා මේක. මේ වැඩිපුර මේක මම ගත්තේ මේක මයික්‍රෝවේව් එකේ දාන්න පුළුවන්. ඒ නිසා තමයි මේක ගත්තේ. මට ඉතින් මේ ගොඩාක් ප්‍රයෝජනවත් මේක. වැඩට යන කෙනෙකුට නම් කෑම ඉතින් දාලා යන්න ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට මම ගත්ත බබාට කෑම කවන්න මේ 3 එකට තමයි තිබුණේ. ඒ 3 එකට ගත්තේ හැන්දයි ගෑරුප්පුවයි කෑම කවන භාජනයයි. මේ 3ම සිලිකන්. ඉතින් මේක මම ගොඩක්ම ගත්තේ ප්ලාස්ටික් ඒවා හම්බලා තිබ්බ බබාට. හැබැයි මේක ගත්තේ අර බබාට කටට එහෙම මේ හානියක් නැහැනේ. මේ හොඳට නැමෙනවා. ඒක හින්දා තමයි මම මේක ගත්තේ. තව මේකේ තියෙනවා කෑම දෙන පිඟාන තව බොටල් එකක් තියෙනවා. ඒක ගත්තේ නැහැ. දැන් ඉතින් බබාට අවශ්‍ය වෙන්නේ නැති නිසා. ඊළඟට මම මේ බබාට කිරි දෙන්න බෝතල් දෙකක් ගත්තා. මේක මම ගත්තේ දැන් බබාට තාම මාස 4කමාරයි. ඉතින් මම මේ ෆීඩ් කරනවානේ තාම. ඉතින් මේකෙන් හින්දා කිරි දෝලා තමයි යන්නේ ගෙදර. ඒකට මම බෝතල් දෙකක් ගත්තා. එකක් ෆ්‍රිජ් එකේ දාලා යනවා. අනිත් එක එළියේ තියලා යනවා. ඒකට තමයි බෝතල් දෙක ගත්තේ. මේ ගණිතය ඔයාලා හොඳට බලන්න. මේකේ සෙල්සියස් ගාන තියෙනවා දාන්න පුළුවන්. අපි ගොඩක් උණුවතුරෙන් තම්බලානේ ගන්නෙ. ඒක නිසා මේ බෝතල් ගත්තී ඒකත් බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම බබාට කෑම කවන්න කලින් බඩු ටික අරගත්තේ. ඉතින් ඊට අමතරව තව තියෙනවා පොඩි දේවල්. මේකෙදි මට අත්‍යවශ්‍යම බඩු ටික තමයි ඔය පෙන්නේ. තව රොකින් චෙයා එකක් ගත්තා මම බබාට කෑම කවන්න. ඊට අමතරව භාජන දාලා තියන්න පොඩි බොක්ස් එකක් ගත්තා. නැත්නම් මේ බබාගේ භාජන එක තැන දානවනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මම බබාට කෑම කන්න කලින් ගත්ත බඩු ටික. එහෙනම් ඉතින් ඔයාලා තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි වහන් හිටියටයි බලන් හිටියටයි ගොඩාක් ස්තුතියි.